දැන් මේකෙත් අපි මේක ෆෝන් එකේ එකක්ද? ඔව්. දැන් පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරන්නේ දැන් තියෙන ෆෝන් එකක්ද? නෑ. පාවිච්චි කරන ෆෝන් එකේ සිම්බල් ගලවලා ගෙන අපිට පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් බැටරි එක ගලවලා ඩෝට් කියලා එක හදාගන්න. එහෙනම් මේකෙත් අපි සෙල් එකයි සර්කිට් එකයි වෙනම වෙන් කරනවා. බැටරි ෆියුස් එකක් තියෙනවා කියලා මම කිව්වද? ඔව්. වෙන්නවනේ නේ? දෙන්නේ කිව්වද? බැටරි ෆියුස් එකක් තියෙනවා. ෆියුස් එක පෙන්වන්න හදන දැන් මේ ෆියුස් එක සවුත් වෙනවා. මේ ෆියුස් එක ගියන් පස්සේ වෙන්නේ මොකද්ද? ෆෝන් එක ඔන් වෙනවා, ඔෆ් වෙනවා, ඔන් වෙනවා, ඔෆ් වෙනවා. දැන් Redmi, Oppo, Samsung, Huawei, Realme ඔය ඔක්කොම මේ ලෙඩ එන්න පුළුවන්. මේ ෆියුස් එක වෙන්නේ ඇම්පියර් එක බහින එක. ඇම්පියර් බහිනවා කියන්නේ මෙහෙම. දැන් ඕගොල්ලෝ දාන ප්ලග් එකේ එන වයර් එක ඇම්පියර් 5 හීනි. මේන් වයර් එක ඇම්පියර් 15 මහතයි. එතන ඇම්පියර් 15 කියලා කියන්නේ ඇම්පියර් 5 10 15 තුනක් එකට එකතු වෙලානේ. ඇම්පියර් එක බහිනවා කියලා කියන්නේ දැන් ඇම්පියර් 10යි. දැන් ඇම්පියර් 5යි. ඒ කියන්නේ වයර් එක හීනි වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. එතන මේක පිච්චිලාම යන්නේ නැහැ. එතන මේක ඇම්පියර් ගන්නවා බලන්න මොකද වෙන්නේ? ෆෝන් එක ඔන් වෙච්ච ගමන් ඔන් වෙන ඔෆ් වෙන ඔන් වෙන ඔෆ් වෙන දිගටම තියෙනවා. චාර්ජර් එක ගහම පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකට හේතුව තමයි මෙතන තියෙන ෆියුස් එක මම දෙන්නම් බලා ගන්න. මේ ෆියුස් එක සවුත් වෙලා. එතකොට මේකට ඉතින් බැටරිය දාන්නවා. බැටරිය දැන් මම සාමාන්‍ය රුපියල් 4550ක් විතර ගන්න පුළුවන්. හැබැයි ෆියුස් එක කම්පි කැල්ල දැම්මත් ඒ ගණන් ගන්න පුළුවන්. දෙකම එකයි නේද? ඒ නිසා බැටරියක් දාන්න ඕනේ නැහැ මේ වැඩේ. ෆියුස් එක ගලවලා EN.1 එකේ මෙයා කරන්න පුළුවන්. එහෙනම් ෆියුස් එක මොකද්ද කියලා දැන් මම පෙන්නනවා කරන ගලවලාම දෙන්නම්. මේක Redmi, Oppo, Samsung, Redmi වල දැන් වැඩිපුරම එන්නේ මේ කේස් එක. මේක වෙන වැඩක්ම තමයි ස්මාර්ට්ෆෝන් හැම එකේම. මෙන්න දින කළු පාට චූටි කැලලක් මෙතන. ඒක මම මෙහෙම වෙන වෙනම පෙන්නනවා හොඳයි ෆොටෝ එකක් ගහලා zoom කරලා හැමෝටම එකපාරට පෙන්නනවා.